ආයිබුවන්. අද අපි කතා කරන්නේ ලොක්හීඩ් මාටින් සමාගම විසින් නිර්මාණය කරන ලද F-35 Lightning II යානය ගැනයි. මේ පස්වන පරම්පරාවේ ස්ටෙල්ත් යුද්ධ යානයක් වන අතර එය එක් ආසනයක් සහ එක් එන්ජිමක් සහිත සුපර්සෝනික් යානයකි. මේ බහුකාර්ය යානයක් වන අතර වාතයේ ආධිපත්‍යය, පහරදීම්, ඉලෙක්ට්‍රොනික යුද්ධය සහ බුද්ධිමය තොරතුරු රැස්කිරීම වැනි කාර්යයන් සිදු කරයි. F-35 යානයේ ප්‍රධාන වර්ග තුනක් තිබේ. F-35A යනු සාම්ප්‍රදායික ගුවන් තලයෙන් ගුවන්ගත වන වර්ගයයි. F-35B යනු කෙටිදුරකින් ගුවන්ගත වී තිරස්ව බිමට ගොඩ බැසින වර්ගයයි. F-35C යනු නැව්මතින් ක්‍රියාත්මක වන වර්ගයයි. මෙහි උපරිම වේගය මැක් 1.6ක් වන අතර ස්ටෙල්ත් තාක්ෂණයෙන් යුත් එය සතුරු රේඩාර් වලින් බේරෙයි. උසස් සංවේදක සහ තොරතුරු ඒකාබද්ධ කිරීම මගින් යුද්ධ භූමියේ සම්පූර්ණ රූපයක් ලබා දෙයි. මෙම යානය 2006දී පළමුවරට ගුවන්ගත වූ අතර 2015දී සේවයට ඇතුළු විය. එය ජොයින්ට් ස්ට්‍රයික් ෆයිටර් වැඩසටහන යටතේ සංවර්ධනය වූයේ ඇමරිකානු ගුවන් හමුදාව, නාවික හමුදාව සහ මැරීන් කෝප්ස් සඳහායි. දැන් ඒ රටවල් 12කට වැඩි ගණනක සේවයේ යෙදෙන අතර ගුවන් ගමන් 30 ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් සම්පූර්ණ කර ඇත. F-35 යනු ලෝකයේ වඩාත්ම උසස් සහ මාරක යුද්ධ යානයක් වන අතර එය ජාතික ආරක්ෂාව සඳහා අත්‍යවශ්‍යයි. එහි තාක්ෂණය සහ බලය මගින් රටවල් වල ගුවන් බලකායන් ශක්තිමත් කරයි.